යාළුවනේ කොහොමද ඔයාලට අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ කඩල කරියක් කොහොමද රසවත් හදාගන්නේ කියලා. මේකට මම කඩල ටික හොඳට සෝදලා අරන් තියෙනවා. මේ පැය 12ක් පමණ පෙඟිච්ච කඩල. රෑ තමයි මම මේක දියට දැම්මේ පෙඟෙන්න. දැන් මුලින්ම මම මේ කඩල ටික තඹ ගන්නවා. ඒතර අපිට උයන්න ලේසි. මෙන්න මේ වගේ කඩල ටික වැහෙන ප්‍රමාණයට වතුර දාලා මම මේ කඩල ටික හොඳට තඹ ගන්නවා. ඒතර හොඳට තැම්බිච්ච නිසා අපිට මේක රසට උයා ගන්න පුළුවන්. මෙන්න මෙහෙම. සාමාන්‍ය වතුර හිඳීගෙන යද්දි මේ ආකාරයට අපි ලුණු ටිකක් එකතු කර ගන්න ඕන. මෙන්න මෙහෙම තමයි කඩල ටික තඹගෙන තියෙන්නේ. මම ඒකටම ලුණු ටිකක් කපලා දැම්මා. ඒ වගේම සුදු ලුණු ටිකකුත් එකතු කරගත්තා. දැන් මේකට මම නයි මිරිස් කරලකුත් කපලා දා ගන්නවා. නයි මිරිස් දැම්මම ඇත්තටම කරිය ගොඩක්ම රසයි. මේ වගේ කරපිංචා කොළ ටිකක් සහ සම්ප කොළ ටිකකුත් එකතු කරගත්තා. ඒ වගේම දැන් මෙන්න මේ ආකාරයට මස් කරි කුඩු තේ හැන්දක් පමණ එකතු කරගත්තා. ඒ වගේම 3-5 කුඩුත් තේ හැන්දක් එකතු කරගන්නවා. මිරිස් කුඩුත් තේ හැන්දක් පමණ එකතු කරගන්නවා. කහ කුඩු තේ හැඳි භාගයක් එකතු කරගත්තා. ඒ වගේම පොල් කිරි ටිකකුත් එකතු කරගත්තා. මෙන්න මේ ආකාරයට සාමාන්‍යයෙන් කඩලක වැහෙන ප්‍රමාණයට විතර අපි එකතු කරගත්තා. ඊට පස්සේ මෙහෙම ලිප උඩ තියලා තඹ ගන්න ඕන.